අද මම ඔබට කියන්න යන්නේ මේ පැණි බිඳක මිහිරෙන් පටන්ගෙන මහා අධිරාජ්‍යයක් දක්වා විහිදී ගිය පුදුමාකාර සසර ගමනක කතාවක්. පිනක් කළා මේක සෙවණැල්ල වගේ පස්සෙන් එනවා කියන්නේ නිකන් නෙවෙයි. ඒ වගේමයි නොසිතා කියන එකම එක වචනයක් වුණත් සසර පුරා අපිට විපාක දෙන්නේ අපි හීනකින්වත් නොහිතන විදිහටයි. එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමකට වැළඳුණු අසනීපයකට මේ පැණි අවශ්‍ය වුණා. උන්වහන්සේ පාත්‍රයක් අරගෙන නගරයට වැඩියේ පිණ්ඩපාතය පිණිසයි. ඒ මොහොතේ මඟ පෙන්වන්නියක් වුණේ එක්තරා තරුණියක්. ඇය උන්වහන්සේව මී පැණි විකුණන සහෝදරයන් තිදෙනෙකුගේ කඩයකට යොමු කළා. එදා කඩේ හිටියේ බාලම සහෝදරයා විතරයි. පසේ බුදුරජාණන් වහන්සේ දැකලා හිත පහදවා ගත්ත ඒ තරුණයා පාත්‍රයේ කටින් උතුරා යන තෙක්ම මී පැණි පූජා කළේ හරිම භක්තියකින්. පූජා කරලා ඔහු මෙහෙම පැතුවා. මේ මීපැණි දානයේ පිනෙන් දිනක මට මුළු දඹදිවටම තනි රජෙක් වෙන්න ලැබේවා. මගේ අනසක පොළවේ වගේම අහසෙත් යොදුනක් දුරට පැතිරේවා. උන්වහන්සේ ආපසු වඩිනකොට අර පාර පෙන්නපු තරුණිය මුණ ගැසුණා. තරුණයාගේ ප්‍රාර්ථනාව අසා ඇයත් සිතින් මෙහෙම පැතුවා. ඒ රජුගේ අගමෙහෙසිය වන්නට මටත් වාසනාව ලැබේවා කියලා. හැබැයි මේ පිනට අනිත් සහෝදරයා දෙන්න මුලින්ම කැමති වුණේ නෑ. ඒ අය මල්ලිට බැන්නා. එක අයියෙක් කිව්වා ඔය පැණි දුන්නේ සැඩලෙක්ට වෙන්නේ නැති කියලා. අනෙක් අයියා කිව්වා ඔය පසේබුදුව මුහුදෙන් එහාට විසි කරපිය කියලා. නමුත් අවසානයේ මල්ලි ඒ දෙන්නාවම පසේබුදු රජාණන් වහන්සේ කෙරෙහි පහදවා ගත්තා. කාලය ගෙවිලා ගියා. මේ හතර දෙනාම ගෞතම බුද්ධ ශාසනයේදී නැවත උපන්නා. මේ පැණි පූජා කරපු මල්ලි මුළු දඹදිවම ජයගත් ධර්මාශෝක අධිරාජ්‍යයා වුණා. පාර පෙන්වූ තරුණිය රූපයෙන් අගතැන්පත් අසන්ධිමිත්‍රා දේවිය වුණා. සැඩොලෙක් කියා බැනපු සහෝදරයා සැඩොල් ගමක උපන්නත් පසුව රජුට ධර්මය කියා දුන් නීග්‍රෝධ මහරහතන් වහන්සේ වුණා. මුහුදෙන් එහාට විසිකරපිය කියපු සහෝදරයා මුහුදෙන් එහා ලංකාද්වීපයේ දේවානම්පියතිස්ස රජ වුණා. කර්මය මොනතරම් පුදුමාකාරද? මේ අසන්ධිමිත්‍රා දේවිය හරිම ශ්‍රද්ධාවන්තයි. දවසක් ඇයට හිතුණා බුදුරජාණන් වහන්සේගේ කටහඬ මොන වගේද කියලා දැනගන්න. රහතන් වහන්සේලා ඇයට කිව්වා දේවියනි බුදුන් වහන්සේගේ කටහඬ හිමාලයේ වෙසෙන කූරවික පක්ෂියාගේ නාදය වගේ ඉතාමත් මිහිරි කියලා. ධර්මාශෝක රජු තමන්ගේ ආඥා බලයෙන් හිමාලයෙන් කුරවීක පක්ෂියෙක් ගෙන්වා ගත්තා. හැබැයි මේ පක්ෂියා මාලිගාවට ආවට පස්සේ නාද කරන්නේ නෑ. රහතන් වහන්සේලා කිව්වා මේ පක්ෂියා හඬ නගන්නේ තම නෑයන් දුටු විට පමණයි කියලා. රජතුමා අපූර්ව උපක්‍රමයක් කළා. රන් කූඩුව වටේටම කණ්ණාඩි තිබ්බා. කුරුල්ලා කණ්ණාඩි වලින් තමන්ගේම සේයාව දැකලා තමන්ගේ නෑයෝ ඇවිත් කියලා හිතලා මනරම් ලෙස නාද කරන්න පටන් ගත්තා. ඒ හඬ මොනතරම් මිහිරිද කියනවා නම් තනකොළ කන මුවෝ කටේ තිබ්බ තනකොළ බිම දාලා ඒ හඬ අහනවා. පියාඹන කුරුල්ලෝ පියාපත් ගසන එක නතර කරලා අහසේ නැවතී ඉන්නවා. දියේ ඉන්න මාළුවෝ වරල් නොගසා ඒ හඬට වශී වෙනවා. මේ මිහිරි හඬ අහපු අසන්තිමිත්‍රා දේවිය මෙහෙම හිතුවා. තිරිසන් සතෙකුගේ කටහඬ මෙතරම් මිහිරි නම් සර්වඥතා ඥාණයෙන් බබලන මාගේ බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මසරය කෙතරම් මිහිරි වන්නට ඇද්ද? ඇයට ඇතිවුණු ඒ අසීමිත බුද්ධාලම්බන ප්‍රීතිය නිසාම ඒ මොහොතේම අසන්ධිමිත්‍රා දේවිය සෝවාන් ඵලයට පත් වුණා. ඇය පමණක් නෙවෙයි තවත් 700ක් දෙනා එදා ඒ හඬ අහලා සෝවන් වුණා. බලන්න මේ පැණි ටිකක් පූජා කරලා කරගත්තේ උතුම් පින සහෝදරයන් අතර ඇතිවුණු ඒ කර්ම ශක්තිය සහ අවසානයේ නිවන් මඟ විවර කරගන්න ලැබුණු ඒ වාසනාව බුදුරජාණන් වහන්සේගේ හඬ කුරවීක පක්ෂයකටත් වඩා දහස් ගුණයකින් මිහිරි. ඒ නිසයි උන්වහන්සේට කුරවීක බාණි කියලා කියන්නේ. මේ උතුම් කතාවෙන් අපට ලැබෙන ලොකුම පාඩම තමයි පුංචිම හෝ පිනක් කරනකොට ඒක හදවතින්ම කරන්න. ඒ වගේම වචනයක් භාවිතා කරද්දිත් හරිම පරිස්සමෙන් කරන්න. මොකද ඒ හැම දෙයක්ම සසරේ දවසක අපට විපාක දෙන නිසා. කුරවීක බාණි වූ මාගේ බුදුරජාණන් වහන්සේට নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම කරුණු සහ සසරේ අසිරිමත් කතා දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා රැඳී සිටින්න. තවත් කෙනෙකුට පින් පුරවා ගන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.